ආයුබෝවන් සුබ දවසක් ඇග්‍රි ලවර්ස්. අපි අද බලමු රෝස පැලයක් නිවැරදිව බඳුන් ගත කරගන්නේ කොහොමද කියලා. ගොඩක් අය හිතන තරම් මේ රෝස කියන්නේ හදන්න අමාරු මල් වර්ගයක් නෙමෙයි. හැබැයි මේ විදිහට කරලා බලනකොට ඔයාලටත් හැමදාම මල් පිපෙන රෝස ගහක් හදාගන්න පුළුවන්. අපි මුලින්ම කරන්න ඕන හොඳින් වැඩුණු ලෙඩ රෝග නැති කොළ කහ වෙලා නැති නිරෝගී පැලයක් තෝරගන්න එක. ඊළඟට බලමු ඕන කරන්නේ මොනවද කියලා. මතු පිට පස් කොටස් 1යි, කොම්පෝස්ට් කොටස් භාගයයි, ගොම පොහොර කොටස් භාගයයි, පොල් මුඩු ටිකකුයි. හොඳට ඉඩ තියෙන මල් පෝච්චියකුත් අපි මේකට තෝරගන්න ඕනේ. ඔයාගේ රෝස පැලේ මල් පිපුණම ගොඩක් ලස්සනට පේන්න නම් ඔයාට සුදු පාට මල් පෝච්චියක් තෝරගන්න ඕන තමයි ගොඩක්ම හොඳ. අපි දැන් මුලින්ම පොල් මුඩු ටික පෝච්චියේ අඩිය වැහෙන්න අතුර ගමු. එතකොට රෝස ගහට හොඳ තෙතමනයක් ලැබෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ පස් ටික කලවම් කරගන්න. මේ කොටස් තුනම හොඳට කලවම් කරගන්න ඕනේ. මේ වගේ හොඳට කලවම් කරගත්තට පස්සේ මේකෙන් ටිකක් අපි දාගන්න ඕනේ. පෝච්චියෙන් 4න් එකක් වගේ වැහෙන්න දාගත්තම ඇති. ඊටු ටික පැලේ පෝච්චියෙන් තියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්ත රෝස පැලේ තියෙන කවරේ 4කින් කපලා අයින් කරගන්න ඕනේ. ගහ වැඩිය හෙලවෙන්නේ නැති වෙන්න පරිස්සමට කවරේ කපලා අයින් කරගන්න. වතුර ටිකක් වගේ දාලා ඔයාලට මේ කවරේ ගලව ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ මේ පැලේ පරිස්සමට අතට අරගෙන මේකේ යට තියෙන පස් තට්ටුව ටික ටික කඩලා අයින් කරගන්න ඕනේ. මුල් වලට හානියක් වෙන්නේ නැති වෙන්න මේක පරිස්සමට කරගන්න. ඒ පස් ටික කඩාගත්තාම වෙන්නේ අපි අර හදාගත්ත පස් මිශ්‍රණයේ තියෙන පොහොර රසය හොඳට රෝස පැලේට උරා ගන්න එක. ඊට පස්සේ පුළුවන් රෝස පැලේ පෝච්චිය හරි මැදින් තියලා ඉතුරු පස් ටික ටික දාලා පෝච්චිය පුරව ගන්න. ගහ හෙලවෙන්නේ නැති වෙන්න පරිස්සමට පස් ටික දාගන්න. පෝච්චිය පුරව ගත්තට පස්සේ මුලගාවින් ටිකක් තද කරගන්නත් අමතක කරන්න එපා. ගොඩක් තද කරන්නේ නෑ. චුට්ටක් අර මුලගාව බුරුල් ගතිය වගේ එක හරියන්න පොඩ්ඩක් පස් ටිකක් වැඩිපුර තියලා අතින් චුට්ටක් තද කරගන්න. ඊට පස්සේ අපි මේකට වතුර ටිකක් දාගන්න ඕනේ හොඳට. පැලේ හිටෝලි ඉවරුනාට පස්සේ මම මේකට දාන්නේ විශේෂ දෙයක්. මම දාන්නේ මේකට කහ වතුර.
කහ වතුර දැම්මහම රෝස වලට බැක්ටීරියා වලින් වෙන හානිය නැති කරගන්න පුළුවන්. මල් කුණු වෙලා යන එක නැති කරගන්න පුළුවන්. පස තුල තියෙන අහිතකර දේවල් වලින් ගහට වෙන නරක හානිය අවම කරගන්නත් කහ වතුර වලින් පුළුවන්. මේක හදාගන්න වතුර ලීටරයකට කහ කුඩු තේ හැඳි භාගයක් දාලා හොඳට කලවම් කරගන්න තියෙන්නේ. මේක පුංචි වැඩක් වුණත් මේකෙන් ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හැබැයි කහ වතුර දාන එක හැමදාම කරන්නේ නැහැ. දවස් 10කට සැරයක් දාගත්තම ඇති. රෝස ගහකට දවසට පැය 5ක් 6ක්වත් හොඳින් හිරු එළිය වැටෙන්න ඕනේ. හිටවපු මුල් දවස් දෙක හේවණකින් තියන්න පුළුවන් නම් හොඳයි. සති දෙකකට සැරයක් පොහොර දාලා ටිකක් පස බුරුල් කරගන්න ඕනේ. වේලිච්ච කොළ මල් තිබ්බොත් ඒව කපලා අයින් කරගන්නත් අමතක කරන්න එපා. රෝස ගහක මල් ගොඩක් පිපෙන්න ඕනේ නම් මල් පිපිලා ඉවරුනාම ගහ කප්පාදු කරන්න අනිවාර්යෙන්ම ඕනේ. පොහොර ටික වෙලාවට දාන්න ඕනේ. වතුර ටික හිරු එළිය අනිවාර්යෙන්ම ඕනේ. මේ දේවල් ටික හරියටම කරලා බලන්නකෝ. රෝස පැලේ හොඳට බලා ගන්නත් ඕනේ. සාත්තු කරන්න ඕනේ. ඔයාට ලස්සන රෝස මල් ගොඩක් ගන්න ඕන නම් මේ දේවල් ටික හරියටම කරන්න ඕනේ. ඉතින් රෝස හදන්න අමාරු නෑ. මේ විදිහට හදලා මල් ගොඩාක් අරන් බලන්න. ඔයාලට මල් වර්ග විතරක් නෙමෙයි එළවලු වගාවේදී පළතුරු වගාවේදී එන ඕනම ගැටලුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. අපි පුළුවන් හැම වෙලාවකම ඔයාලට රිප්ලයි කරන්නම්. අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.